හෙට ඔයා ඇවිදින්න පාර යනකොට රතු පාට කාර් කීයක් පේන්න තියෙනවද කියලා ගණන් කරලා බලන්න. හැබැයි එක දෙයක් 100% විශ්වාසයි. ඔයාට මේක එකපාරටම හිතෙන්නේ අද උදේ එන ගමන් කොච්චර කාර් දැක්කද කියලා. ඊට කන්නු රතු පාට කාර් දැකලා තියෙනවා. ඒත් ඔයා ඒවා විශේෂයෙන් දැක්කේ නැහැ. ඔයාගේ මනස විශේෂයෙන්ම අද ඉඳන් රතු පාට කාර් දකින්න තීරණය කරනවා. මේක මැජික් එකක් නෙවෙයි. මේක තමයි ඔයාගේ මොලේ ඇත්තටම බලය. මේකට කියනවා රෙඩ් කාර් තියරි කියලා. විද්‍යාවෙන් නම් කියන්නේ රෙටිකුලර් ඇක්ටිවේටිං සිස්ටම් කියලා. හරි. සරලව කිව්වොත් මෙච්චරයි. ඔයාගේ මොලේ ඔයා අවධානය දෙන දෙයට සාක්ෂි වෙන යන්ත්‍රයක්. කවදා හරි ඔයා කාර් එකක් ගන්න හිතුවනම් එතන ඉඳන් දිගටම ඔයාට පේන්නේ කාර් බ්‍රෑන්ඩ් එකම විතරයි. මේක කෝඉන්සිඩන්ස් එකක් නෙවෙයි. ඔයාගේ මනස ඔයා හිතන දේම ඔයාගේ ඇස් ඉස්සරහට අරන් යනවා. මම පුංචි ප්‍රශ්නයක් අහන්නම්. රතු පාට කාර් එකක් ඔයාගේ ජීවිතයට ඇදගන්න පුළුවන් වුණා නම් ඔයාගේ ඉලක්ක, ඔයාගේ අධ්‍යාපනයේ, අනාගතේ, ඔයාගේ සිහින ජීවිතේ මේ දේවල් ඇදගන්න බැරි වෙයි. හරි. දවස ගානේ අසාර්ථකත්වය ගැන හිතුවොත් අපිට පේන්නේ අසාර්ථකත්වය විතරයි. ඔයාට ජයග්‍රහණ ගැන හිතරක් හිතුවොත් කොහොමද? ඔයාට පේන්න ගන්නම ජයග්‍රහණ විතරයි. ඔයා හිතන දේමයි ඔයාගේ ජීවිතේ වෙන්නේ. ඔයා දකින්න දේ වෙනස් කරගත්තා නම් ඔයාට ඔයාගේ ජීවිතේම වෙනස් කරගන්න පුළුවන්. ඉතින් අදින් පස්සේ අපේ මනසට දාගන්න ඕනේ එක දෙයක් විතරයි. මට ඒක කරන්න පුළුවන්, මට ඒක ගොඩ දාගන්න පුළුවන්. ඊ දේවල් විතරයි. ඔයාගේ අනාගත ජීවිතේ හරි. එහෙනම් තවත් දවසක හමුවෙමු. ජය වේවා.